කවදාවත් සල්ලි ඉතුරු කරන්න එපා. මේ වචන තමයි මගේ සීයා මට කිව්ව මුල්ම වචනය. ඒක අහනකොට මට පුදුම හිතුණා. ලෝකයේ හැමෝම කියන්නේ එකම දෙයක්. සල්ලි සුරකින්න. ඉස්සරහට තියාගන්න. අනාගතයට සූදානම් වෙන්න. ඒත් මගේ සීයා මෘදු සිනහවෙන් කිව්වේ සල්ලි ඉතුරු කරන්න විතරක් කරන්න එපා. ඒවා වඩෙන්න දාන්න. ඊට පස්සේ ඔහු මට කතාවක් කියලා දුන්නා. පුංචි නිහඬ ගමක එක් මහලු මිනිසෙක් ජීවත් වුණා. මිනිස්සු ඔහු ගම කියන්නේ එක දෙයක්. ඔහු කම්මැලියෙක් කියලා. ඔහු වැඩට යන්නේ නැහැ. හැමදාම ගමේ ලොකු ගහක් යට ඉඳලා අහස දිහා බලාගෙන ඉන්නවා. පාර දිහා බලාගෙන ඉන්නවා. ඇස් වසාගෙන සිහින බලනවා. ඔහු හැම විටම කියන වචන තිබුණා. දවසක් මම කඩයක් අරිනවා. දවසක් මම හරක් මිලදී ගන්නවා. දවසක් මම පොහොසත් වෙනවා. ඒත් ඒ දවස කවදාවත් ආවේ නැහැ. මුලදී ගමේ මිනිස්සු ඔහුට hina වුණා. පස්සේ ඔවුන් hina වුණේ නැහැ. ඔවුන්ට දුක හිතුණා. ඔහුගේ බිරිඳ ගෙදර වැඩ කරමින් පවුල බලාගත්තා. ඇය උයනවා, සෝදනවා, ගේ පිරිසිදු කරනවා. දවසක් සවස ඇය ඔහු අසල ඉඳගෙන මෘදු හඬින් කිව්වා, "සිහින ලස්සනයි. ඒත් සිහින වලින් බඩ පිරෙන්නේ නැහැ." ඔහු හිස සෙමින් නැමුවා. "කවදා හරි මම මාර්ගයක් හොයාගන්නවා." ඒත් කාලය ඉක්මනින් ගියා. දවස් ගියා. මාස ගියා. වසරත් ගියා. කෑම අඩු වුණා. මුදල් අවසන් වුණා. එක රෑක ඔහුගේ පුංචි මුණුබුරා ඔහු අසලට ආවා. ඔහුගේ පාදවල සපත්තු තිබුණේ නැහැ. ඔහු මෘදු හඬින් ඇහුවා, "සීයේ, අපිට කන්න පාන් තියෙනවද?" ආච්චි අල්මාරිය විවෘත කළා. එය හිස්. කන්න බත් නැහැ, පාන් නැහැ, නිහඬතාවයේ විතරයි. ඒ මොහොතේ සීයාගේ හදවත බර වුණා. ඔහුට එදා රෑ නිින්ද ගියේ නැහැ. ඊළඟ උදේ ඔහු ජීවිතේ පළවෙනි වතාවට වැඩක් හොයන්න ගියා. ඩැඩි අවුවේ කුඹුරක වැඩ කළා. බර උපකරණ උස්සලා මහන්සි වුණා. ඔහුගේ අත් රිදෙන්න පටන් ගත්තා. ඇඟේ වේදනාවක් දැනුණා. ඒත් සෑම සවසකම ඔහු ගෙදරට ආවේ පොඩි සල්ලි ටිකක් අරගෙන. මුණුබුරා සෑම දිනකම අහනවා, "සීයේ, අද ඔබට මොනවද ලැබුණේ?" ඔහු අත විවෘත කරලා කියනවා, "පොඩි දෙයක්. ඒත් ඒකවත් තියෙනවා." දවසක් ඔහු වීදුරු බඳුනක් හොයාගත්තා. ඔහු ඒක ඇඳ යට තියාගත්තා. සෑම සතියකම සල්ලි කාසි ටිකක් ඒකට දැම්මා. ක්ලින්ක් ක්ලින්ක්. ඒ සද්දේ ඔහුට බලාපොරොත්තුවක් වුණා. කාලය ගියා. බඳුන සෙමින් පිරුණා. ඒත් දවසක් වෙළඳපොළට ගියාම ඔහුට තේරුම් ගියා සල්ලිවල වටිනාකම වෙනස් වෙලා කියලා. ඒ මුදලින් ඔහු හිතපු තරම් දේවල් ගන්න බැරි වුණා. එදින සවස ඔහු ගෙදර ඉදිරියේ නිහඬව ඉඳගෙන හිටියා. අසල්වැසියෝ යනවා. කෙනෙක් බිත්තර අරගෙන, තව කෙනෙක් කිරි අරගෙන. ඔවුන් සංසුම්. කනස්සල්ලක් නැහැ. එක් මොහොතක සීයාගේ හිතක පොඩි අදහසක් ආවා. අපිත් කුකුල් ටිකක් ගත්තනම් හරි. මෙපාර ඔහු කවදා හරි කියලා ඉන්නේ නැතුව ඔහු හිතපු දේ ක්‍රියාවට නැංගුවා. ඔහු කුකුල් ටිකක් මිලදී ගත්තා. මුලින් බිත්තර එකක් ලැබුණා. පස්සේ දෙකක්. ඒයින් කොටසක් කෑවා. කොටසක් විකුණුවා. ඒ සල්ලි වලින් තවත් කුකුලන් ගත්තා. දවසින් දවස බිත්තර වැඩි වුණා. සල්ලිත් වැඩි වුණා. දවසක් සීයා බිත්තරයක් අල්ලගෙන මුණුබුරාට කිව්වා, "මේ බිත්තරය සල්ලි බඳුනකට වඩා බලවත්. සල්ලි ඉවර වෙන්න පුළුවන්. වටිනාකම අඩු වෙන්නත් පුළුවන්. ඒත් සල්ලි හරි විදිහට භාවිතා කළොත් ඒවා ජීවිතයක් වගේ වැඩෙනවා." මුණුබුරා ඔහුව බදාගත්තා. "එහෙනම් ඔයත් දැන් කම්මැලි නැහැ නේද?" සීයා මෘදු සිනහවෙන් කිව්වා, "නෑ පුතේ. මම වැදගත් දෙයක් ඉගෙන ගත්තා. සල්ලි ඉතුරු කරන්න විතරක් එපා. ඒවා වැඩෙන්න දාන්න." ඒක තමයි ඔහුගේ ජීවිතයේ ලොකුම පාඩම. ඔබත් මතක තියාගන්න. කුඩා ආරම්භයක් වුණත් ඔබගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන්. ඔයාට මේ කතාව හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දිගටම මේ වගේ කතා බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අලුත් කතාවකින් නැවත හමු වෙමු.